මෙම වීඩියෝ එකෙන් ඔබට ගෙනෙන්නේ Norwegian Star cruise ship එක නැත්නම් නැවරින් අපි බ්‍රිතාන්‍යයේ සවුත්හැම්ප්ටන් නගරයේ ඉඳලා නෝර්වේ උතුරු ප්‍රදේශයට ගමන් කළ සංචාරයක් සම්බන්ධව මේ දැන් පෙන්වන්නේ අපි බ්‍රිතාන්‍යයේ එංගලන්තයේ සවුත්හැම්ප්ටන් වරායට සේරුවන ආකාරය මේ පෙන්වන්නේ සවුත්හැම්ප්ටන් වරායේ වාහන අංගනේ ඊට පිටුපසින් දැන් පේනවා Norwegian එක cruise වරායේ නවත්තලා තියෙන ආකාරය. එංගලන්තයේ ලන්ඩන් ඉඳලා සවුත්හැම්ප්ටන් වලට කිලෝමීටර් 100ක් විතර දුර තියෙනවා. අපි දැන් මේ cruise terminal එක ගාවට ඇවිල්ලා මේ පෙන්වන්නේ cruise terminal එකේ immigration එකෙන් අපි අතුල් වෙලා දැන් cruise එක ඇතුළට ඇවිල්ලා ඉන්නවා. දැන් මේ පෙන්වන්නේ දැන් නැව යන්න බලාපොරොත්තු වෙනවා. නැව දැන් turning වෙනවා නැත්තම් උඩට ගමන් කරන්න හදනවා. වරායේ ඉඳලා දැන් මේ නැව හරවන එක තමයි දැන් මේ පෙන්වන්නේ. නැව you can see now ඇත්තට තියෙන floating නැව from the back නැව එක පැත්තට turning now කරකවනවා. දැන් මේ නැව කරගෙනවා. The front side of the harbour එකේ සමාන්තරව තිබෙන දැන් නැව මේ පේනවා දැන් ඉස්සරහ ඉදිරිපැත්ත දෙපැත්ත නැව හරවලා ගන්නවා. හරවලා ඉස්සරහට යන්නේ දැන්. ආරියා මේ cruise ship එක ගත්තාම දැන් මේ අපි ඉන්නේ cruise ship එකේ ආනන්ද මේක උඩ වටේටම යන්න පුළුවන්. පාර මීටරයක් පල්ලේ පාරක් තියෙනවා. some ships around the harbour. දැන් මේ cruise එක Southampton වරායේ පිටත් වුණා. We are on the top deck having a meal going on ඇතුලේ ඉන්නවා. over here මේ ගමන් එක නගර වලට යනවා නෝර්වේ. එහෙම යන ගමන් බලාපොරොත්තු වෙන්නේ නෝර්වේ උඩටම ගිහිල්ලා ආර්ටික් කලාපයෙන් උඩට ගියාට පස්සේ පේන අවුරෝරා කියන අවුරෝරා බලන්න තමයි යන්නේ. නැත්තම් කියනවා around the ship northern lights බලන්නයි අපි මේ යන්නේ. මේ පේන්නේ මේ cruise එකක නැවක කොහොමද ඇතුළත පිටලා තියෙන්නේ. මේ අපි දැන් නැව වටේ යද්දි නැව වටේ පේන හැටි තමයි මේ පේනවා. මේ උඩ ඉඳලා බලපුවම නැවේ පල්ලෙහා තියෙන තත්ත්වය තමයි දැන් නැවේ තියෙන පාංගතාවයේ තියෙන සැටලයිට්ස් උපකරණ නැවටේම බවුන්ඩරියක් තියෙනවා. වීදුරු වලින් තමයි තියෙන්නේ. පල්ලෙහාට තියෙන walkway නැවටේ යන්න පුළුවන්. උඩට ආවට පස්සේ උඩ තට්ටු උඩ 12 තට්ටු 13 තට්ටු ඒ ආකාරයෙන් තට්ටු මේ දැන් මේ උඩටම එනවා. උඩටම ආවට පස්සේ අපි පල්ලෙහා පේන හැටි ආකාරය තමයි මේ පේන්නේ. උඩටම ආවට පස්සේ උඩ මාලේ ස්විමින් pool දෙකක් තියෙනවා. ඒ වගේම උණුදිය තටාක තියෙනවා. hot water springs අවශ්‍ය අයට එක්සර්සයිස් කරන්න පාවිච්චි කරනවා. ඒ උණුදිය තටාක.
කෙළවර එහා පැත්තෙන් පේන්නේ රෙස්ටොරන්ට් එක. අපිට කෑම කන්න තියෙන්නේ එතෙන්ද ගිහිල්ලා තමයි. මේ තියෙන රෙස්ටොරන්ට් එකේ එළිය එතන බාර් එකක්. මේ තියෙන rescue crew as well. උඩම තියෙන swimming pool එක. දැන් නැව යන්න පටන් ගත්තට පස්සේ මේක ඇතුලේ මියුසික් සහ වෙනත් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා විනෝද වීම සඳහා එක එක වෙලාවල් වලට එක දර්ශන තියෙනවා අවශ්‍ය කාලය ගත කරන්න. Artificial making of it. තියෙන ස්විමින් පූල් එකේ නිකන් සාමාන්‍ය දක්වා රළ එනවා පෙන්නනවා ස්වභාවික විදියට. මේ පෙන්වන්නේ රෙස්ටොරන්ට් ඇතුලේ තියෙන රෙස්ටොරන්ට් එකේ ඇතුළත පේන විදිය. නැවේ ඇතුළට ආවට පස්සේ මේ පෙන්වන්නේ ඒක ඇතුලේ ව්‍යායාම කරන්න ස්ථානයක් තියෙනවා. ජිම් එකක්. ඒ වගේම මේ පෙන්වන්නේ කට්ටිය ව්‍යායාම කරන්න තියෙන උපකරණ විවිධාකාරයේ උපකරණ තියෙනවා. තමන්ට අවශ්‍ය ව්‍යායාම සිදු කර ගැනීම සඳහා. ඒ වගේම එක එක ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. නැව ඇතුලේ ඒ යන දවස් 10 12 මාසේ එහෙම යන අයට අවශ්‍ය කාලය ගත කරන්න. ගේම්ස් වර්ග අයිවට ගෙවලා තමයි ගේම් වලට ඇතුළත් වෙන්න පුළුවන්. අපි දාලා අවශ්‍ය ගේම් ප්ලේ කරන්න පුළුවන්. විවිධාකාරී කලවන්ත තියෙනවා. You have to pay for here. $2.25. මේ තියෙන්නේ නැවේ ඇතුළත තියෙන දර්ශන. මේ තියෙන්නේ නැවේ ඇතුළත තියෙන කාමරයක දර්ශන. ඩබල් බෙඩ් එකක් තියෙනවා. ටීවී එකක් තියෙනවා. හැම කාමරයකම ටොයිලට් බාත්රූම් වෙනම තියෙනවා. බඩු තැන්පත් කරන්න ස්ටෝර් රූම් එකක් තියෙනවා. මිනි ෆ්‍රිජ් එකක් තියෙනවා. එතකොට හැම දවසෙම ඒකට රූම් බෝයි කෙනෙක් ඇවිල්ලා කාමර පිරිසිදු කරලා අවශ්‍ය ටවල්ස් එහෙම සපයලා දීලා යනවා. නැවෙන් එළියට ආවට පස්සේ ඇතුළත ආවට පස්සේ නැවේදී තියෙනවා. නැවේ එක තට්ටු වලට ගමන් කරන්න. එහෙම නැත්නම් පඩිපෙළ දිගෙත් යන්න පුළුවන්. මේ එක තැනක ඉඳලා බලපුවාම නැවේ ඇතුළත තියෙන මාළියේ මැද පේන ආකාරය. මේ නැවේ එක කොටසක් කට්ටිය විනෝද වෙන ආකාරය තමයි බාර් එකක් තවත් නැවේ එක කොටසක්. වෙන ආකාරය තමයි ගොඩක් වෙලාවට සවස කාලයේ තමයි මේ ඔක්කොම ප්‍රෝග්‍රෑම් පටන් ගන්නේ. මොකද නැවක් සාමාන්‍ය උදේ 7-8 වෙනි
රටක ඒ යන රටක නගරයකට සේතු වෙනවා. එතකොට අපි නැවෙන් එළියට බැස්සට පස්සේ ආය හැන්දෑවේ 4ට 5ට තව නැවතී මේ නැවේ එන එක ටීචර් එකක් එකේ ඉන්න ප්‍රෝග්‍රෑම් තමයි යන ප්‍රෝග්‍රෑම් එක තමයි මේ පෙන්නන්නේ. කොටස් මේ නැවේ යන කට්ටිය එනවා කියලා කියනවා. නැවේ ඉන්න සාමාන්‍ය 2000 අවශ්‍ය ප්‍රමාණයට එන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ ගිය ගෲප් එකේ ගත්ත ෆොටෝ එකක්. අපි නැවේ එක ආපන ශාලාවලට ගියාම ගත්ත ෆොටෝ තමයි පෙන්නන්නේ. මේ කෑම කන්න ගිහින්. අපි නැවේ තියෙන එක රෙස්ටොරන්ට් වලින් කෑම ගත්තා. එක ආකාරයේ මෙනුස් තමයි තියෙන්නේ. මේ එකේ කට්ටියගේ ගෲප් වල ෆොටෝස් තමයි පෙන්නන්නේ. මේ පෙන්නන්නේ අපි මේ නැවේ ගමන තමයි අවුරෝරා කියන දේ බලන්න ගියේ. අවුරෝරා කියන්නේ ඉරෙන් නිකුත් වෙන ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන පහළ වායු ගෝලයට පැමිණලා පහළ වායුවේ තියෙන ස්තර සමග සම්බන්ධ වීමෙන් ඇති වෙන ආලෝක ධාරා ඒ නිකුත් වෙනවා. ඒ ආලෝක ධාරා තමයි මේ පෙන්වන්නේ. ඒවා කොළ පාටින්, රතු පාටින්, දම් පාටින් දර්ශනය වෙනවා. ඒ තියෙන ඔක්සිජන්, නයිට්‍රජන් ප්‍රමාණය මත මේ පෙන්වන්නේ නැව එක නගරයකට ළඟා වෙච්ච හරි විතරයි. මොකද ඉතාමත් චංචලයි. ඒ රළුවාවේ තමයි එතන වෙන්නේ. අපි මේ now approaching to Kristiansand Harbour today at Norway. The time is around 8:30 in the morning. ගොඩ බසින් හදන්නේ දැන් මේ උදේ වරුවේ 2:00ට විතර වගේ ඇති. දැන් නැව එකවරකට සේද් වෙමින් පවතිනවා නෝර්වේ වල. So northern lights කියන්නේ එතකොට මේ සූර්යාගෙන් නිකුත් වෙන ෆෝටෝන සහ ඉලෙක්ට්‍රෝන පහළට ඇවිල්ලා පහළ වායු ගෝලයේ තියෙන වායු වල ගැටුණාට පස්සේ එවෙන් නිකුත් වන ආලෝක තමයි මේ කොළ පාටි, රතු පාටි සහ දම් පාටි ඉස්සෙල්ලා. කොළ පාටි ගොඩාක් වෙලාවට ඉස්සෙල්ලා ඔක්සිජන්. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක නරඹුවාට.
ඉදිරි දමන ලබන වීඩියෝ නැරඹීම සඳහා කරුණ කර බෙල් අයිකන් එක ඔබ සබ්ස්ක්‍රයිබ් කරන්න. බොහොම ස්තුතියි. Thank you very much.